ලංකාවේ පර්කෂන් කියලා එහෙම ලොකු ට්‍රෙන්ඩ් එකක් තිබුණේ නැහැ. ඉන්ස්ට්‍රුමන්ට්ස් නැහැ කවුරුත් අහලා නැහැ. මේ ඇවිල්ලා අපේ හොඳ රසිකයෙක් ඒ කාලේ. මම රගිත කියලා. better chat with Nadro. ඉතින් මේක පොඩි අලුත් වැඩක්. අපි හිතුවා මේ වෙනස් විදිය දෙයක් කරන්න කියලා. මොකද නාද්‍රෝ අපි හම්බෙන වෙලාවලට ඒ කියන්නේ ප්‍රැක්ටිස් වෙලාවෙදී නැත්නම් ගිග් එකක් වෙලාවෙදී අපි ෆ්‍රී ටයිම් එකේදී බෑන්ඩ් එක ගැන, ඒ කියන්නේ නාද්‍රෝ බෑන්ඩ් එක ගැන, ඊට පස්සේ ලංකාවේ පර්කෂන් ගැන නැත්නම් ඩ්‍රම්ස් ගැන, බෙර ගැන කතා කරන්න අපේ අදහස් ඔයගොල්ලොත් එක්ක හොමාරු කරගන්න අපි පොඩි වීඩියෝස් ටිකක් කරන්න හිතුවා. ඒක පළවෙනි වීඩියෝ එක තමයි මේක. right අපි අද කතා කරන්නේ තෝ නාද්‍රෝ මේක ෆස්ට් එකනේ. අපේ ෆස්ට් එක. මේ ෆස්ට් වීඩියෝ එක. ඉතින් අපිට තාම දන්නේ නැහැ මේක මොන වගේ ප්‍රතිචාර හම්බෙද කියලා. ඉතින් අපිට කොහොමද නාද්‍රෝ පටන් ගත්තේ? හැමෝටම තියෙන ප්‍රශ්නයක්. ඉතින් නාද්‍රෝ පටන් ගන්න අවුරුදු කීයක් යනවද? 18ක්. ඒ කියන්නේ 2007 පෙබරවාරි 15 තමයි නාද්‍රෝ පටන් ගත්තේ. වැලන්ටයින්ස් දවසට පස්සේ දවසේ මේකේ විශේෂත්වයක් තියෙනවා. මේ අපි පළවෙනි පර්ෆෝමන්ස් එක කරපු දවස් තමයි අපි නාද්‍රෝ පටන් ගත්ත දවස් විතර සලකන්නේ. අපි ජාතික රූපවාහිනියේ 25th anniversary එක 25 වෙනි සංවත්සරේ තමයි අපේ පළවෙනි පර්ෆෝමන්ස් එක. කවුද කියන්නේ? පටිත, ගයාන්, බබලු, සමන්ලිනි, නලින්. එතකොට රංග හිටියේ නෑ. රංගාවේ දෙවනි ඉවෙන්ට් එකේ ඉඳන්. ඉතින් අපි දෙවනි ඉවෙන්ට් එක තිබුණොත් නුවරඑළියේ ගෝල්ෆ් ක්ලබ් එකේ. ඉතින් ඒ දවස්වල අපි මුලින්ම ගැහුවේ ඉතින් අපිට ගොඩාක් පර්කෂන් ඉන්ස්ට්‍රුමන්ට්ස් තිබුණේ නැහැ. ජෙම්බේ ඇක්ට් එකක් අපි ජෙම්බේස් වලිනුයි ලෝ ඩ්‍රම් එකකට ගැහුවා. කොංගෝ වලට අතින් ගැහුවා. මේ ඇවිල්ලා අපේ හොඳ රසිකයෙක් ඒ කාලේ. ඉතින් මම ඒ කියන්නේ නාද්‍රෝ මම හිතන්නේ උඹ ෆෑන් කෙනෙක්. ඒ කියන්නේ මම සෑහෙන නාද්‍රෝ විදපු කෙනෙක් ඒ කාලේ. ඉතින් අපි මුලින්ම ගැහුවේ ඒ විදිහට ජෙම්බේස් තුනකුයි ලෝ ඩ්‍රම් එකට කොංගෝ එකක් ගැහුවා. පස්සේ ගයන් ෂේකර්ස් ගැහුවා. අපේ ෂේකර් එහෙම තිබුණේ නැහැ. ඉතින් හිටගෙන අපි පර්ෆෝම් කරන විදියක් එහෙම ලොකුවට අදහසක් තිබුණේ නැහැ. තාමත් අපි ඇක්ට් එකේ සමහර ගාලි ගහනවා. ඉතින් අපි බට ඇක්ට් එක බලන්නේමු. තමයි අපේ පළවෙනි ඇක්ට් එකේ කෑල්ලක් අපි ඔක පෝස්ට් කරා. ෆුල් ඇක්ට් එක බලන්න පුළුවන් මේ YouTube එකෙත් ඇති මම හිතන්නේ. අපේ සෝෂල් මීඩියා වල තියෙන. නුඹදී මොකද ඔයා ඉදන්නේ බෑන්ඩ් එක ෆස්ට් ඇක්ට් එක විදිහට ඒකේ තියෙන කම්බිනේෂන් එක අපි ටෝන්ස් සෝල් ගන්න විදිහ ගැන ඔයාගේ අදහස කියන්නේ? ඒ කාලේ සහ වර්තමානයේ දෙකම ඒ කාලේ අපි බෑන්ඩ් එකක් එහෙම එක්ස්පීරියන්ස් එකක් මම ප්‍රේක්ෂකෙක් විදියට ඒ කියන්නේ ඒක හරි මැජිකල් එක්ස්පීරියන්ස් එකක් මට. ඒ කියන්නේ මම දැකලා තිබුණේ නැහැ ජෙම්බේ ගහනවා දැකලා තිබුණේ නැහැ. ඉතින් මට අලුත් එක්ස්පීරියන්ස් එකක් වුණා සහ ඒ ෆ්‍රේසස් ඒ කාලේ හැටියට මම මාර විදියට එන්ජොයි කරා ඒ ප්ලේයින්. ඉතින් ඒක ටෝන්ස්ුයි ඉතින් ජෙම්බේ තුනක් මට මතක විදියට ජෙම්බේ තුනක් ගැව්වා කොංගා එකත් එක්ක. ඒ ජෙම්බේ තුනේ ටෝන්ස් තුනක් අපි ජෙම්බේ දෙකයි අශිකෝ ඩ්‍රම් එකයි. ඔව් එතකොට ඒ ටෝන්ස් වල ඒ කලර්ස් වල කොම්බිනේෂන් එක වෙනම ලෙවල් එකක තිබුණා ඒ කාලේ. ඉතින් කියන්නේ මොකද මම හිතනවා මට හොඳ රසඥතාවයක් තිබුණා කියලා. මම කියන්නේ වර්තමානයේ මම අදටත් විඳිනවා ඒ පරණ දේවල්. මම හිතන්නේ මට සෑහෙන මතකයි. මොකද ඒක ඒලා මේ ගතහන්නේ අවුරුදු 18 කාලෙකින් කියන්නේ දශක දෙකකට ආසන්න කාලයකට කලින් ලංකාවේ පර්කෂන් කියලා එහෙම ලොකු ට්‍රෙන්ඩ් එකක් තිබුණේ නැහැ. ඉන්ස්ට්‍රුමන්ට්ස් නැහැ කවුරුත් අහලා නැහැ. මම හිතන්නේ ඔය පළවෙනි පර්ෆෝමන්ස් එක ලංකාවේ මාධ්‍යක ගිය ලංකාවේ අය ওই විදිහට ගහන එකක්. ඉතින් ඊට පස්සේ මට මතකයි නුවරඑළියේ තමයි අපි ගෝල්ෆ් ක්ලබ් එක ප්ලේ කරේ. එතකොට තමයි රංගමුල එක දුන්නේ. රංගට මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද ඔයා හිතන්නේ? ඔයාලට මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද ආවේ? දැන් අපි නාද්‍රෝ මේ විදිහට ගන්න. ඔව් දැන් අපි සාම්ප්‍රදායික වාදන ක්‍රමයකනේ අපි යෙදෙලින්ට මේ චේන්ජ් වෙනවා කියන එක ලොකු අවුලක් වෙන්නත් පුළුවන් සමහරවිට. මොකද සාම්ප්‍රදායික හිටපු කොටු වෙලා හිටපොත් යනවා. හැබැයි රකිතගේ ආරාධනයත් එක්ක මම තාමත් දන්නේ නැහැ රකිත මාව තෝරගත්තේ කියලා. මම රකිත කියන්නේ. මේ අපි
ඉද කියන්න ඒ මම තෝරගත්තේ කියන එකත් මට හිතාගන්න බැහැ තාමත් මම අහලත් නෑ. හැබැයි ඒ චේන්ජ් එක අද වෙනකොට මාර වටිනවා. මොකද විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපේ පටන් ගද්දී ඇයි මෙහෙමගේ බෑන්ඩ් එකක් පටන් ගන්නයි කියලා කිව්වහම මොකද අපිට කලින් මේ වැඩේ යම් තාක් දුරට ලංකාවේ මේ පර්කෂන් කියන එක ජනකය වයිබ්‍රේෂන් ඊට පස්සේ එලිෆන්ට් ෆුඩ් ලාලා අයියලා ඒ කඩුවේ පැත්තේ ඒගොල්ලෝ වෙනස් විදිහට කරන් ගියා. ඊට වඩා වෙනස් දෙයක් කරන්න ඕනේ කියන තමයි මම හිතුවේ. විශේෂයෙන්ම කියනනේ ගයාන් අපිත් එක්ක අද නැහැ. යා නිව්සීලන්ත වල ඉන්න නැහැ. ගයාන් ලොකු සහයෝගයක් දුන්නා නඩුව ආරම්භයේ ඉඳන්ම නාදුර පටන් ගන්න මේ හැම වැඩකදීම. ඉතින් ඔය විදිහට තමයි නාදුර පටන් ගත්තේ. ඕක තමයි අද අපි ගත්ත මාතෘකාව. ඕගොල්ලෝ කමෙන්ට් කරන්න. ඕගොල්ලන්ට මොකද්ද අපේ නාදුර මුල කාලේ බලපු කට්ටිය නැත්නම් පෞකාරින බලපු කට්ටිය ඇති නාදුර මුලින්ම දැක්කම මේ වගේ ප්‍රොඩක්ෂන් බ්‍රෑන්ඩ් එකක් දැක්කම ඕගොල්ලන්ට මොනවද හිතුනේ? ලංකාවේ ප්‍රකාශන ඉන්ඩස්ට්‍රි එක මොන වගේද? ඕගොල්ලෝ අපින් ඉස්සරහට දැනගන්න කැමති ඒවා සහ මේ වීඩියෝ එකේ අපි කියවෙච්ච දේවල් නොකියවෙච්ච දේවල් සහ ඔයාලට දැනගන්න කැමති දේවල් කමෙන්ට් කරන්න. අපි ඊළඟ එකෙන් හම්බෙමු.